අද අපි කතා කරන්නේ ස්ටේල්මේට් ට්‍රැප් ගැන. මේ ටැක්ටික් එක ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ පරදින්න යන ගේම් එකක් චෙස් වල ඩ්‍රෝ කරගන්න. එතකොට ඔයගොල්ලෝ හැමෝම දන්නවා ස්ටේල්මේට් උනම චෙස් ගේම් එක ඩ්‍රෝ වෙනවා. එතකොට මම මේ ඔයගොල්ලන්ට උඩ දීලා තියෙන පසල් එකේ වයිට් විදියට ඔයගොල්ලෝ ප්ලේ කරනවා නම් ඔයගොල්ලන්ට පේන ඇති වයිට් රුක් කෙනෙක් ඉන්නේ. එතකොට ඔයගොල්ලෝ ගේම් එක පරදින්න යන්නේ. මොකද බ්ලැක්ට ක්වීන් කෙනෙක් ඉන්නවා. වයිට් මෙතන මූව් කරනවා රුක් එක C4 වලට. දැන් කුයින්ටයි කින්ටයි ඩබල් ඇටැක් එකක් බ්ලක්ට කින් බේරගත්තොත් එහෙම වයිට් රුක්ගෙන් කුයින් කපල වයිට් ගේම එක දිනවා. එහින්ද අනිවාරෙන් බ්ලක්ට කුයින්ගෙන් රොක් එක කපන්න වෙනවා. එතකොට කැපෝ ගමන් වයිට් කින් එක ස්ටෙල්මේට් වෙනවා. මේ ස්ටෙල්මේට් කියන ඔයගොල්ලන්ට පේන ඇති වයිට් කින්ට යන්න තැනක් නැහැ. හැබැයි වයිට් කින්ට චෙක් එකක් වෙලා නැහැ. ඒ වගේ සිටුේෂන් එකකට අපි කියනවා ස්ටෙල්මේට් කියලා. එතකොට මේ ගේම් එක ඩ්‍රෝ වෙනවා. මොකද වයිට් කින් ස්ටේල්මේට්. එතකොට මේක තමයි ස්ටේල්මේට් ට්‍රැප් කියන්නේ. මේක ඔයගොල්ලෝ චෙස් වල යූස් කරන්න පුළුවන් ගොඩක් වටිනා ටැක්ටික් එකක්. මේ ස්ටේල්මේට් ට්‍රැප් තියෙන පසල් පේපර් එකක් මම ඔයගොල්ලන්ට ලබා දෙනවා. අවශ්‍ය අය මේ වීඩියෝ එකේ පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වීඩියෝස් වලින් ඉස්සරහට හම්බෙමු. සියලු දෙනාට සුබ දවසක්.